අවදානම් කලාපවල ඛණ්ඩ 4ක් ඉන්නවා. පූර්ණ වශයෙන් නිවාස අහිමි වුණු අය, අර්ධ වශයෙන් හානි වෙලා අධි අවදානම් කලාපවල ඉන්න අය, හානි නොවි අධි අවදානම් කලාපවල ඉන්න අය, ඒ වගේ මේ සැරේ නායාමට බදු නොවුණු අධි අවදානම් කලාපවල ජීවත් වෙන අය ඉන්නවා. අපේ මුළු ප්‍රතිපත්තිය තමයි මේ සියලු දෙනාම අවදානම් කලාපවලින් යලි සුරක්ෂිත පදාලවල පදිංචි කරවන එක. එතන පියවරෙන් පියවර පටන් ගන්නවා. පියවරෙන් පියවර පටන් ගන්නවා කියන්නේ මොකද්ද? මේ මා දැන් කලින් කියපු නායාමට භාජනීය වුණු කලාපවල අර මං කියපු කාණ්ඩ තුනටම ඇතුළත් පවුල් 17648ටම මේ ලක්ෂ 50 දීමනාව ලබා දෙනවා. 10648 බිලියන 85ක් විතර යනවා. මේ කරන්න ඕනේ. මා හිතන්නේ මේක අපි දැරිය යුතුයි මේ වියදමක් හැටියට. මොකද ජනතාවගේ ජීවිත කොතනින්ද අපි මිල කරන්නේ? ඒකට සීමාවක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවක් හැටියට අපි හැමදෙනාගේම වගකීම තියෙනවා. මේ 17648ම එතනින් විතර ගන්නවා. ඊළඟ අපි හදලා තියෙනවා අර අධි අවදානම් කලාපේ ජීවත් වෙන අනිත් පවුල් වලට 2026 වසරේ අපි දාලා තියෙනවා ඒකටත් ගෙවල් නිවාස 2000කට අපි දාලා තියෙනවා සල්ලි. ඒ දීමනාව තියෙන ලක්ෂ 25 දීමනාව. ඒක තව ප්‍රමාණයකින් වැඩි කරලා ඒ කණ්ඩායමත් අපි එළියට ගන්න උත්සාහ කරනවා. අපිට 26න් බැරි වෙයි 27 වෙනකොට අධි අවදානම් කලාපවල කිසිදු පවුලක් ජීවත් වෙන්න බැරි විදියට නීති සම්පාදනය කරනවා. එළියට ගැනීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඊළඟ මේ පූර්ණ වශයෙන් හානි වුණු ගෙවල් වල කුරුණෑගල වගේ පළාත් ගත්තොත් ගම් වතුරට යට වුණා. එයාට ඉඩම තියෙනවා. ඒවා මේ වගේ ගම් වතුරට යට වෙන නිසා වාර්ෂික යට වෙන තැන නෙවෙයි. ඒතර ඒගොල්ලෝ කැමති නම් ඒ ඉඩමටම යන්න. ඒවා NBR එකේ මුකුත් කියන්නෙත් නෑ. හානිදායකත් නෑ. එයාට දැම්මම පුළුවන් අපි පළමු පියවර තමයි මුළුමනින්ම නිවාසය අහිමි වුණු එහෙත් පදිංචි වීම සඳහා ඉඩම සුදුසු අයට ලක්ෂ 50 ලබා දෙනවා. එතන වාර්තා වෙලා තියෙන 2000ක් විතර ඉන්නවා කියලා. ඒ 2000 ඉක්මනින්ම අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟ අපි හැම දිස්ත්‍රික් ලේකම්වරයෙකුට දැනුම් දීලා තියෙනවා ඒ පළාතේ තියෙන ඉඩම් හොයාගන්න කියලා. රජයේ ඉඩම්. සමහර ඒවා තියෙන පෞද්ගලික ඉඩම් තියෙයි. පෞද්ගලික ඉඩම් ඒගොල්ලන්ගේ එකඟතාවය මත අපි රජයට අත්පත් කරගන්න සැලසුම් හදලා තියෙනවා. මොකද ඉඩම් අවශ්‍යයි මේගොල්ලෝ පදිංචි කරවන්න. මොකද ගෙවල් 10000න් 2000ක් ගියොත් තමන්ගේ හිටපු තැනටම 15000කට අලුතෙන් ඉඩම් අවශ්‍යයි. එනිසා අලුතෙන් ඉඩම් ලබා දීම සඳහා රජය සහ රජය විසින් අත්පත් කරගන්න ලබන රජයට අත්පත් කරගත හැකි රජය විසින් අත්පත් කරගන්න ලබන ඉඩම් වල මේ පවුල් ඉතිරි 15000ම පදිංචි කරවන්න අපි සැලසුම් හදලා තියෙනවා. අන්න ඒ දක්වා මේ පවුල් 17000ට මම කලින් කිව්වේ මාස 6කට රුපියල් 25000 ගානේ දීමනාවක් ලබා දෙනවා. නිවාසයක කුලියට ඉන්න තමගේ ඥාතියෙක් ගෙදර හිටියත් ඒක ලැබෙනවා. ඒතර මම හිතනවා මේ ඇති වුණු තත්ත්වයේ සැලකිත ප්‍රමාණයකින් අපිට යථාවත් භාවයට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ බිලියන 500 මේ පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ඒ ජනතාවගේ අපි මේක පියවර කීපකින් අනුගමනය කරා. පළමුව අපි විශාල වේසදරුව මුදා ගන්න. පළමු වේස මුදා ගන්න. විශාල ප්‍රමාණයක් අපි මුදා ගන්න සමත් වුණා. දෙවෙනි පියවර බවට පත් උනේ අවතැන් වුණු ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථාන වල ගෙන යාම, ආහාර පාන ලබා දීම, සෞඛ්‍ය ආරක්ෂණ ලබා දීම. ඒක ඒ පියවර අවසන් දැන්. තුන්වෙනි පියවර බවට පත් වෙන්නේ එය නැවත පදිංචි කරවීම. සායගොල්ලන්ගේ ජීවන උපාය සකස් කරලා දෙන එක. ගොවියෙක් නම් කුස් කර්මාන්තය යොදවන එක. සත්ත්ව පාලනයක් නම් දීවර කර්මාන්තය යොදවන එක. සුළු කර්මාන්තය යෙදෙන කෙනෙක් නම් ඒකට අවශ්‍ය වෙන සහාය දෙන එක. ඒගොල්ලන්ගේ ජීවන උපාය සම්පූර්ණ කරලා දෙන එක. ඊළඟ පියවර අවතැන් වුණු අයට අවශ්‍ය වෙන නිවාස ටික සකස් කරලා දෙන එක. ඊළඟ පියවර අපිට මෙවැනි ස්වභාවික ව්‍යසන වළක්වන්න බෑ. හැබැයි ස්වභාවික ව්‍යසන වලින් විය හැකි හානිය වැළැක්වීම සඳහා දිගු කාලීන විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ යලි යථාවත් කිරීම ඉලක්ක කරගත්තු දීර්ඝ කාලීන සැලසුමක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම. එනිසා ඉතාමත් විධිමත් පියවර ගණනාවකින් අපි මේකට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මේ කිසිවක් ඒ වෙලාවේ දැනිලා ඒ වෙලාවේ හැංගිලා කරපු වැඩ නෙවෙයි. මේ හැම එකක්ම සැලසුම් සාගත කරපුවා.